ඔබට හිතාගන්න පුළුවන්ද ඇස් නැති, කටක් නැති, මොළයක් නැති හරියටම පිටසක්වල ජීවීන් වගේ පෙනෙන අමුතුම සතුන් පිරුණු සාගරයක් ගැන. වසර බිලියන ගණනක් තනි සෛලයක් විදියට හිටපු ජීවීන් පළමු වතාවට එකට එකතු වෙලා මල්ටිසෙලියුලර් හෙවත් බහුසෛලික ජීවීන් බවට පත් වුණා. මේ යුගයේ විද්‍යාඥයින් හඳුන්වන්නේ ඉඩියකරන් පීරියඩ් හෙවත් ඉඩියකරන් යුගය ලෙසයි. මේ සාගරයේ හිටපු සත්තු අද ඉන්න සතුන්ට කිසිම සමානකමක් පෙන්වුවේ නැහැ. උදාහරණයක් විදිහට ඩිකින්සෝනියා සහ චානියා කියන සතුන් පෙනුමෙන් හරියට මුහුදු පතුලේ වෙවිලා තියෙන යෝධ කොළ වගේ. බැලූ බැල්මට මේවා මුහුදු පැලෑටි වගේ පෙනුනත් විද්‍යාත්මකව මේවා ගස්වැල් නෙවෙයි පෘථුවියේ ප්‍රථම සත්තු. හැබැයි මේ සතුන්ට කෑම කන්න කටක් හෝ දිරවන්න බඩවැල් තිබුණේ නැහැ. ඔවුන් කලේ මුහුදු පතුලේ කිසිම චලනයක් නැතුව ඉඳගෙන සාගර ජලයේ දිය වෙලා තිබුණු පෝෂ්‍ය පදාර්ථ කෙලින්ම Tamanගේ සමහරහා උරාගත්තු එකයි. මේ සාගරයේ කිසිම සතෙක් තවත් සතෙක්ම දඩයම් කළේ නැහැ. පෘථුවිය කියන්නේ කිසිම සද්දයක් නැති, ලේ වැගිරීමක් නැති අතිශය සාමකාමී ලෝකයක් වුණා. නමුත් මේ සාමකාමී යුගය සදාකාලික වුණේ නැහැ. වසර මිලියන ගණනක් ගිරාට පස්සේ පෘථුවී ඉතිහාසයේ පළමු වතාවට එක්තරා සත්වයෙක් ලෝකයේ පළමු ආයුධය නිර්මාණය කළා. ඒ තමයි අනෙක් සතුන්ව හපා ගන්න පුළුවන් දත් සහ ගොදුර හොයාගන්න පුළුවන් ඇස්. ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මේ සාමකාමී ලෝකය එකපාරටම ලේවිලක් බවට පත් කරපු පෘථුවී ඉතිහාසයේ දරුණුතම පරිණාමීය යුද්ධය හෙවත් කේම්බ්‍රියන් පිපුරුම ගැනයි.